වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මං ඔයාලව අරන් යන්නේ මගේ ගමට. මගේ ගමේ ලස්සන තැන් සුන්දර තැන් මං ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් ඔයාලා දන්නවනේ ගමක් කියන්නේ අනිවාර්යෙන් කුඹුරු වතු පිටි අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මමත් මේ සැරේ ගමේ ගියේ අපේ අම්මලාගේ කුඹුරු වල වපුරන්න. මමයි හස්බන්ඩ්ුයි තමයි ගියේ. වපුරන්න විතරක් නෙවෙයි මේ පේන ලස්සන වෙල්යායේ දුවන්න පනින්න අමතක කරෙත් නැහැ. ඔයාලට අම්මයි පේනවනේ ලොකු අම්මයි බරටම වැඩ. හොඳටම ඉතින් වැඩ. මගේ හස්බන්ඩ් තමයි ඇලවේලි කපලා දුන්නේ. හස්බන්ඩ් ඇලවේලි කැපුවට පස්සේ මායි අම්මයි ලොකු අම්මයි අපි තුන්දෙනා තමයි පෝරු ලෑලි අදින්නේ. ඒ ඈතින් පේන්නේ මගේ හස්බන්ඩ් ඇලවේලි කපනවා. මේ වෙල්යායේ ගොඩක් කුඹුරුවල වැඩ ඉවර වෙලා තමයි තිබුණේ. අප්පච්චි ගෙදර තිබුණු වැඩත් එක්ක පොඩ්ඩක් කුඹුරු වැඩවලට පහු වුණා. ඉතින් සමහරක් කුඹුරුවල ගොයම් ලොකු වෙලා තිබුණා. හැබැයි සමහරක් කුඹුරුවල ගොයම් හිටවන ගමන් කට්ටිය ගොඩක් හිටියා. ඒ අයත් එක්ක කතා කර කර ඒ අයත් එක්ක හිනා වෙවි තමයි මේ වැඩේ අපි කරව්වේ. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. අර ඈතින් පේන්නේ අපේ කුරුණෑගල පාර. ප්‍රධාන පාර. කුරුණෑගල හිරිපිටිය ප්‍රධාන පාර. ඉතින් අපේ අම්මගේ ගම කුරුණෑගල හිරිපිටියේ. ඉතින් මමත් කුරුණෑගලමයි. ඒ වුණාට අපේ පොඩි දුරක් තියෙනවා. මම කුරුණෑගල රිදීගම අම්මා කුරුණෑගල හිරිපිටිය. ඉතින් ඔයාලගේ කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් රිදීගම රිදී විහාරේ බලන්න ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන් මං ඔයාලට පෙන්නන්නම්. ඔය ඉන්නේ අපේ නංගිලා. නංගිලා දෙන්නයි මල්ලි. මගේ නංගි මල්ලි ලොකු අම්මගේ දුව තමයි අනිත් එක්කෙනා. ඉතින් ඒ තුන්දෙනා සෙල්ලම් කරනවා මල්ලිත් එක්ක. ඔතන මට කෑ ගහනවා වීඩියෝ ගන්න එපාලු කියලා එයාලගේ. යන තැන ටික්ටොක් එකක් කරන්නේ නැතුව කොහොමද? අනිවාර්යෙන් ටික්ටොක් එකක් කරන්නම ඕනි. මේ ඉතින් හවස් වරුවේ තමා. දැන් නම් පහුවදා උදේ අපි ගෙදර එන්න ලෑස්ති වෙනවා. මොකද අපේ ගෙදරත් ගොඩක් වැඩ තියෙනවා. අපේ ගේ හදන ගමන් තියෙන්නේ. එතන වැඩ ගොඩක් තියෙන නිසා හස්බන්ඩ්ුයි මායි කතා වුණා උදේම ගෙදර යමු කියලා. අපි විතරක් නෙවෙයි අද ගෙදර යන්නේ. මමයි හස්බන්ඩ්ුයි මගේ අම්මා ලොකු අම්මා මල්ලි නංගි හැමෝමත් එක්ක දැන් ගෙදර එන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් නම් ලෑස්ති වෙලා ඉවරයි. තාම ගෙදර අය ලෑස්ති වෙලා ඉවර නැහැ. මම නම් ලෑස්ති වෙලා ඉවරයි. එයාලා ලෑස්ති වෙනකන් ආයෙත් ටික්ටොක්. නිකන් ඉන්නත් බෑනේ තින්නේ. එයාලා ලෑස්ති වෙනකම් මං කරේ ටික්ටොක් කරපු එක. නෑ ළමයි. එහෙම ටික්ටොක් කරේ නෑ. ඕක විතරයි ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහා වැව. මෙතන මාරම ලස්සනයි මාරම නිස්කලංකයි. ගෙදර ගියොත් අනිවාර්යෙන් හවස් වරුවක මෙතනට ගිහින් එන්න නම් අමතක කරන්නේ නැහැ. පාර දිග යන්නත් පුළුවන්. ඒ වුණාට අපි හිතුවා අද ගෙදර යන ගමන් වැව උඩින් යනවා කියලා. මොකද ඊයේ හවස වැව ළඟට එන්න වෙලාවක් තිබුණ නැහැ. වැඩ ටික ඉවර කරලා ගෙදර ඇවිල්ලා ඒ ටික කරනකොට රෑ වුණා. එතන මාරම ලස්සනයි. අපි හවස් වරුවට ගොඩක් වෙලාවට එතන තමයි ඉන්නේ. දැන් අපි ගෙදර එන ගමන් බස් එකේ තමයි අපි හැමෝම ගෙදර ආවේ. මෙතනින් එහා නම් ළමයි ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. මේ රිදීගම ටවුන් එකෙන් අපි බැහැලා ඊළඟ බස් එකට එනවා. මොකද මෙතනින් එහා ලොකුවට වීඩියෝස් ගන්න උනේ නැහැ වැස්සා. බස් එකේ එන ගමන් වැස්සා. එහෙම මල්ලිත් ඇඬුවා. ඒ නිසා වීඩියෝස් ගන්න බැරි වුණා. මේ රිදීගම ටවුන් එකේ ඉඳන් ආයෙ අපි ගෙදරට එනවා. ගෙදරට කියන්නේ අපේ ගෙදර නෙවෙයි එදත් ආවේ. එදත් එද්දි ටිකක් හවස් වුණා. ඒ නිසා ලොකු අම්මලා ගෙදර ගිහිල්ලා එහෙත් දවසක් ඉඳලා අපි පහුවදා උදේ තමයි ආවේ. දැන් මේ ගෙදර එන්න ලෑස්ති වෙලා උදේ ලොකු අම්මලා ගෙදර ඉඳගෙන තමයි අපිට උදේම ගෙදර එන්න ඕන නිසා ලොකු අම්මා පාන්දර නැගිටලා අපිට කාලා එන්න උයලා තිබුණා.
අපි උදේම නැගිටලා කාලා අපි දැන් ගෙදර එන්න ලෑස්ති වුණා. මොකද ගෙදර වැඩ ගොඩාක් තියෙනවා. ඒ තියේදී තමයි අපි මේ ඉන්න රවුම්ක ගහ හස්බන්ඩ්ගේ අම්මා ගෙදර තනියම ඉන්නේ. අද දැන් උදේ කතා කරලා කිව්වා එන්න කියලා. මේ මගේ පුංචිගේ ගෙදර. මිමිහෙත් මාරම ලස්සනයි. කුරුණෑගල ඉතින් කොහොමත් පොල් කුඹුරු ඒ හැමදේටම ප්‍රසිද්ධයිනේ. මේ ලොකු අම්මලාගේ පුංචිලාගේ ගෙවල් තියෙන හරියේ ගෙවල් 5-6ක් මැද තියෙනවා. ඒ ගෙවල් 5-6ම කුඹුරු යායකින් වට වෙලා තමයි තියෙන්නේ. පුංචිලාගේ ගෙදර ගොඩක් මල් තියෙනවා. පුංචිට හරි ආදරේ මේ රෝස මල් වලට ආසයි එයා. එයා යන තැන රෝස ගහක් තිබුණොත් අනිවාර්යෙන් සල්ලි දීලා හරි අරගෙන එනවම තමා. එයා ලස්සනට රෝස වවලා තියෙනවා. ගොඩක් මල් වවලා තියෙනවා. දෙළුන් ගහේ නම් මල් විතරයි තිබුණේ. අපි මේකේ දෙළුන් තිබුණොත් අනිවාර්යෙන් කඩාගෙන කනවා මාරම රසයි. ඒක ගෙදර දෙළුන් ගහක් වුණාට ඒකේ ගෙඩි මාරම රසයි. කඩේ ගන්නවට වැඩිය ඒකේ ගෙඩි මාරම රසයි. දැන් නම් අපි ගෙදර යන ගමන් මායි මගේ අම්මයි මල්ලි නංගි තමයි ගෙදර යන්නේ. හස්බන්ඩ් උදේම ගියා. පුංචිලා ගෙදර එයා හිටියේ නෑ. එයා එහෙම්මම ගියා. වෙලා යන නිසා මල්ලි ඇවිල්ලා අඬ ගහගෙන ගියා එයාව. දැන් අපි වීල් එකේ තමයි ගෙදර යන්නේ. එතන ඉඳන් පොඩි දුරක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 2-3ක. ආයෙත් ඉතින් බස් එකේ යනවට අනික එදා වැස්සා. වැස්සත් එක්ක මල්ලිත් තරම් බස් වල යන්නත් බෑ. ඒ නිසා අපි වීල් එකේ තමයි ගෙදරට ආවේ. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් ඕල් දාලා තියාගන්න මගේ වීඩියෝස් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් එතකොට. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි බයි.